මෙන්නට තියෙනවා පැකට් එක. ඉතින් hello guys, ඉතින් ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් කවි and හසි YouTube channel එකට ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ අක්කට දෙන අම්මට සිරි වෙන ප්‍රෑන්ක් එකක්. හරිද? ඉතින් උඹලා අනිවාර්යයෙන්ම බලහල්ලා මෙන්නට තියෙනවා පැකට් එක. ඉතින් මේ පැකට් එක දැක්කම පස්සේ උඹට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ පැකට් එක කියලා. හරිද? ඉතින් මම මේක යාළුවෙක් කියලා ගෙන්න ගත්තේ අද දෙන්න හදන ප්‍රෑන්ක් එක තමයි අක්ක ගෙවල්ලස් කරනවා. හරිද? අක්ක ගෙවල්ලස් කරනවා. අක්ක මගේ කාමරේ තස් කරනවා. මම මේක මගේ ඇඳ උඩ දාලා තියෙනවා නෝමල් එකේ මෙහෙම ඇඳ උඩට දාලා තියෙනවා. එතකොට මම කියනවා අක්කා මම පස්සේ පොඩ ඇඳ ගසන්න කියලා. ඊට පස්සේ එයා පැත්තස් කරනවා වුණා එනවත් නැහැ. හරිද? මේක දාලා තිබිලා අක්කට මේක අහුනාට පස්සේ අපි බලමු අක්ක මොන වගේ දෙයක් කරයිද, මට ගහයිද, කෑ ගහයිද, මොන වගේ දෙයක් කරයිද කියලා අපි බලමු. මේක අහුනාට පස්සේ ඉතින් මේ වගේ ප්‍රෑන්ක් එකක් නම් මම දැකලා නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම ඉතින් channel එක subscribe කරලා තියාගෙන එහෙනම් වීඩියෝ එක බලන්න. අපි ආ වීඩියෝ එකට මොකද්ද වෙන්නේ කියලා බලන්න. හරි මේක දාලා පොඩ්ඩක් ඇදත් වනසල් තමයි ආවේ. මොකද්ද වෙන්නේ කියලා. දැන් මේ කාමරේට එනවා. මම එද්දි සංඥාවක් දෙන්නම් ඇහි. අපි බලමු මොකද වෙන්නේ කියලා. අම්මට සිවිත් දන්නේ නැහැ. මොකද මේ අපේ අක්කා කියන එන බොහොම අක්කා කෙනෙක් මේ අම්මට තාත්තට කෑ ගැහුවොත් නම් අම්මට සිරින මෙතන වෙන ප්‍රශ්නයක් එනවා. හරිද? බැරි වුණොත් කැම් එක පෙන්නන්න වෙයි. හරිද? අපි බලමු. මම සංඥාවක් දෙන්නම්. පොඩ්ඩක් ගාලා මම යන්නේ මොකද වැඩේ එතකොට පොඩ්ඩක් ගසන් දානවා මේ හැමදාම වැඩ වෙන්න කියන්නේ බා මම අරන් ගමු මොන්නේ පිළින පැවිසදෙම මමනේ උඹ නෙමෙයිනේ අය අද පොඩ්ඩක් මේ අයියෝ මොකක්දනේ අද පොඩ්ඩක් මේ රෙද්දත් එක්ක ගසලා අතු ගානේ වැලි ඔක්කොයින්ද hey Malli. Buku. Buku lagi nih bang. Tialu lagi. Buka makin ni bang dia lagi. Makin. Tu. Dah nak bang ni aja. Kau lagi.
හිතෙනවා. කියන එක අපංකෝ. බලන්න මට පෙරෙන්නේ. එපා එපා අනේ පොඩි දුකාලි ඉන්නවා. බලන්න එච්චර තමයි. කැලේ දෙච්චෙනෙත් මගේ නිවි යාළුවෙක්. නෙමෙනවා බං. අපේ කවුරු දුම ජරා විදිහට හිච්ච තෝ තමයි කාලා කණිය. බලපන් අනිත් පොඩ අල්කොල වල අපේ කවුරු අනිත් කොළ බලපන්. ජරා විදිහට කාලා කණිය කියලා ඒකල තෝ කාමරේ විතස් කරද වල්ලෙක් වගේ ඉන්නේ. මම කිව්වනේ මගේ නෙවෙයි කියලා. ඉතින් අත්‍රේ වුණා බං. මම පාළුවට කරන්න පාපා. මොන එල්ල මෙහෙම. ඔබ දීපන් ඒ තෝ ඇදලා. එන්න මම කමර වෙන්න. අම්මට වෙන්න. අම්මට වෙන්න නැති. ඇහෙන්න අතහරින්නේ මම කියනවා මට. දැන් මොකද කරන්නේ කියන්නේ? අම්මට වෙන්න. අම්මට වෙන්න. මම ජරා වල්ලෙක්. ඕක මගේ නෙවෙයි මන් දෙවියන්ගේ යාළුවෙක්ගේ. තරම යාළුවෝ දීපන්. වෙන්න බෑ යාළුවෝ හොදි කියලා. උඹට ඒතර යාළුවෝ ඉන්නවා. මේ පාවිච්චි කරන. හරි උන්ට මොකටද මෙද වෙන්නේ? නෑ නෑ ඌ කිව්වේ ගෙනත්ලා හංගලා දෙන්න කියලා. මට ඒකේ ඊයා මතුන සාක්කුවේ තිබ්බේ ඕම වගේ. වන්දස්සේ. ඉතින් සාක්කුවේ මොනවා කරන්නේ? ලෙච්චේ බංගොයි. මන්නේ පා හොඳේ. හරි ඔය දිපත්. එමන්නේ. මොකද කියන්නේ? මම පෙර මාත් ගියන්කෝ. ගිහින් උඹට කියන පිස්සු. බං අර මට පෙන්නකෝ මල්ලි යෝදී. අයියෝ අර කොහොම යා ගමි. මොනමල්ලිද? ඒ බලන්නේ. මොනමල්ලිද? අම්මට තාත්තලා කියන්නේ මම මරයි. උඹද තුල කරන්නේ? නෑ නෑ මම මම කරන්නේ මොනවද? යාළුවෝ හරි පොඩි යාළුවා හරි. නම්බර් වෙන මාළුවා කවුද කියන්නේ? දෙන්න කන්න. කාට දෙමු යන්නේ හිටි? එලි මහන්න බෑනේ. මං කාත් උඹ ඕපාච්චි කරන නම් මොනට අක්කව සිංගුවට අහන්න පුළුවන් කොහොමද? ඔබ දෙනවා නැති කියපන් මට. මේක මම අම්මට පෙන්නනවා. එපා. මම ඉතින් මම දැන් බා කමිනුත් අයින් කරනවා කමරාද. එන මම පෙන්නනවා. මයින් කරපන්. උඹ එක නිසා මාත් කරනවා. ඒකදාම හැමදේම පක්කලෙම් කරනවා. අපි හරි දැන් කාමරේ ඇස් කරලා මේ බලන්නකෝ. මොකද නිසා මාමත කරනවානේ. බලන්නකෝ කාමරේ ඇස් කරලා. බෑ මට ඇත්තට කියන්නේ නෑ. මොකක් අස් කරලා බලන්නකෝ. නෑ මෙහෙමයි. බහර කරත් කරන්නේ. ලැජ්ජිලට තව මොතමට වෙනවා. වහදාගන්න එපා. පොඩි කාලේ ඉඳන් මම බලාගත්තේ ගහන්න එපා. ඉතින් මට දුක් ඒක කොහොම කරනවද? පොඩි කාලේ ඉඳන් මම බලාගත්තේ. මම තාමත් එක්ක මෙච්චර ඩන්ඩි කියලා මම කාමරේස් කරන්න ගියා. සෝරි. සෝරි. ඕක නෑ ඕක. මම කාමරේස් කරන්නේ නෑ. අම්මට වට්ටි වල දෙන මම මුදල් දෙන්න උඹට මම. එදින කරලා ගම ඔහොම බලවඩක් කරනකොට දැන් දෙකක් කිව්ව කතාව. ෂේ. උසාවියේ ඉබ්බේ කොහොමද යද්දන්නේ රෙද්දවා. මොන කරන්නේ කොහමද? කරේ කිව්ව කතාවත් එක්ක.
ඕක කියලා නෑ. පොඩි කාලේ ඉඳන් මම බලාපොරොත්තු වුණා. හරි දැන් නඩික ඇති. ඕක වෙලාවට අම්ම නෑ. වෙලාවට අම්ම නානවා. ඊට තාත්තා. අහුණක් තන්නේ අහ. ඒක මගේ නෙමෙයි තේරුම් ගන්න. ඔෂෝ අඬ දුක්ුනේ. අම්මුල කපෝ තාම රිදෙනවා. ඇයි ගැහුවේ? මේක ගැටක් කමාරිය නන්නෝ. මොකද බරපතල ගමන මේක තිබ්බනේ බරපතල. මං කරන්නේ යාළුවෙක් එනවා. ගාන්නේ මං. හිටියේ නෑ මං හිටියන මේක කඩන්නේ මේ කැඩුවේ නෑ මෙහෙම කිම තියෙන්නේ ගත්තේ නිකන් ආසාවට දැන් යනවද කෙල්ලෙක් එක්ක හිටියේ නෑ හිටියා තමුසෙන්න නෑ තමුසෙට හිටියා මේක කසල යනකො අන්න යන ඉතින් ආද අයියා අතු අනේ සුගාල ගියා නේනෝ තමුසෙට කොට දැක්කේ නෑ වගේ මොකුත් උන්නේ නෑ මෙතන යන්න ඔය මන් තමුසෙ පොඩි කාලේ යන කතා කරන්නේ අක්කා දැන් නැති අක්කා යකෝ දැන් ඒ අඬන්නේ ඕනේ අඬන දෙයක් උන්නේ හරි නෑ හොයන්න අදාළ දේවල් හොයනවා අදාළ දේවල් ඕනේ ඔබ මට ගහපු ඉතිනෝ තමයි හරි බඩ පෙන්නන ආංගන අස්සේ පොඩ්ඩක් බලනවා නත්තර මල් මස්සේ නැස්සේ තම කැමරා ප්‍රෑන්ක් එකක් කරේ ඔය යාළුවෙක් කියලා ගෙන්න ගත්තේ 1000 ප්‍රෑන්ක් එකක් දෙන්න අනේ තිප්පා අර මම තෙවිල්ල එන හද්ද ඇති එන්න වෙන උන් දෙන්න හරිද වේ ඒ අයි මේ අඬන්නවා ගියා බැරි මතර පවුලිසාවක් කිව්වා මේ නැත්තම් තව අදිනවා අම්මෝ කම්බුලට දෙයක් ගැහුවා මට ඒක නම් අම්මට මේ හරි මේ අම්මට සිරිවෙන්න රිදුනුවට ඒ කම්බෝල් පාරවල් දෙක මේ ඔන්න හොමයි මේ පැකට් එක මේ වුණේ මේ පැකට් එක අහුවෙලා අවසානයේදී කම්බෝල් පාර වුණා දැන් මේ දැන් අම්මයි තාත්තයි උත්සාහගෙන ඇතිලියට වෙලා මේ ඒ පොඩ්ඩක් අර මට හිතුණා මේ ප්‍රෑන්ක් එක කරන්න ඕන කියලා මොකද මට හිතුණා පොඩ්ඩක් අක්ක මොකක් කරයිද අක්කනේ මේ වගේ දෙයක් දැක්කන් පස්සේ මල්ලි ගැන මොනව හිතයිද ඔන්න ඔක තමයි උනේ අද ප්‍රෑන්ක් එකෙන් මම හිතුවේ මේ පොඩ්ඩක් තරහ අරගෙන තාත්තට අම්මට කියලා කෑ ගහලා කියන්න තමයි ගියේ මම කියන්න දුන්නේ නැහැ මම හිතුවේ මාවත් පෙන්නගෙන යයි කියලා මේ හැබැයි එහෙම දෙයක් උන්නේ නැහැ මේ එහෙම දෙයක් වුණා නම් දැන් මේට වඩා හොඳ කංගරි පාරවල් 4ක් විතර කනවා අම්මගිනු තාත්තගෙන් හරිද මේ
එහෙම දෙයක් උන්නේ නැහැ මගේ වාසනාවට. එහෙම වුණා නම් මං දැන් මගේ කංගඩි පැලිලා එහෙම වුණා නම් මම මෙච්චලා වීඩියෝ එක මේ විනාඩි 13 ගානක් අදින්නේ නැහැ. එහෙම වුණා නම් මම පෙන්නන ඒගොල්ලෝ මේ මං කරන්නේ වීඩියෝ. හරි මේ මොකද්ද හිතුනේ? මං ගැන මොකද්ද හිතුනේ දැන් අහන්න එපා. මං ගැන මොකද්ද හිතුනේ? මම වලත්තයිද? මේ ඔන්නව තමයි ඉතින් අද ප්‍රෑන්ක් එක ඉවර වුණේ. මේ වගේ ප්‍රෑන්ක් වීඩියෝස් දිගටම අරගෙන එනවා මං හරිද? මේ මම අරගෙන එනවා මේ ප්‍රෑන්ක් එක මේ කර වෙන හේතුවකට නෙවෙයි. මෙයා මට ප්‍රෑන්ක් එකක් දුන්නනේ. හරිද? දැන් මෙයා මට ප්‍රෑන්ක් එකක් දුන්න දවසක්. හරිද? ඒකට අදාළ ප්‍රෑන්ක් එකක් තමයි මම මේ අද දුන්නේ. හරිද? ඒ නිසා මේ වගේ ප්‍රෑන්ක් වීඩියෝස් දිගට සමහරක් විට එයි. හරිද? මේ දවසක් දෙයක් ගිහලා ගන්න නෑ. නැත්තම් මුන්ට මතකයි ඊතකොට හිතන ප්‍රෑන්ක් එකක් කියලා මන්නම් දන්නවද? අර අමතක වුණොත් කියන්න බෑ ප්‍රෑන්ක් වීඩියෝ මේ වගේ දිගට එන්න ඉඩ තියෙනවා. හරි එහෙනම් වැඩි කතා ඕනේ නෑ. එහෙනම් හැමෝම අපිත් එක්ක එකතු වෙන්න අපේ channel එක subscribe කරන්න. අනිවාර්යෙන්ම ඉතින් bell icon එක click කරලා තියාගන්න. මේ අපි දාන වීඩියෝස් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්. එතකොට ඔයාලට අපේ වීඩියෝස් ඉක්මනින් බලන්න පුළුවන්. අනිවාර්යෙන්ම like එකක් දාන්න, comment එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් මේ වගේ වීඩියෝස් ඉතින් මේ වගේ prank වීඩියෝස්, කෑම කන වීඩියෝස් ඉතින් මේ වගේ වීඩියෝස් වර්ග ඉස්සරහදී එනවා. අපිත් එක්ක එන එකතු වෙලා ඉන්න. මොකද කියන්නේ? කියන්න subscribe කරන්න කියන්න. subscribe කරන්න ළමයි. අන්න හරි. subscribe කරලා ළමයි එහෙනම් අදට ගිහලා එන්න. හැමෝටම ජයවා පරිස්සමෙන් ඉන්න. එහෙනම් හැමෝටම අදට